Good morning. Good morning. Ada අපි නුවරේ ඉන්න අන්තිම රෑ. Welcome to our YouTube channel. Morning. Welcome to our YouTube channel. සීතලයි. අද අපි නුවරේ ඉන්න පස්වෙනි දවස. අන්තිම රෑ. හෙට අපි ගෙදර යනවා. අපි උදේම මිස්ටර් මොට්ස් දෙකක් හදාගන්නවා. දැන් 10 මාරක් පහ වෙලා අපි 9 මාර 10 විතරනක අද නිදාගත්තා. මොකද අද හොටෙල් මාරු වෙන්න ඕනේ නැහැ. අදත් අපි මෙතනම තමයි ඉන්නේ. ඒක හරි ලේසි. ඔව්. ඉතින් අද අපි උදේට චිකන් උයා ගන්න යන්නේ. පාන් කන්න. චිකන් තැම්බුවා. ඔව්. තම්බල තිබ්බ නිකන් නරක වුණොත් කියලා දැන් තම්බල තිබ්බක නරක කරලා දන්නේ. මෙහෙම නරක ඉන්නේ. එන්න කවන්න. අද මෙයා තමයි චිකන් උයන්නේ. මෙහෙ අර මේ චිකන් එල්ලලා තියෙන පාරේ. ඉස්සෙල්ල දාන්න. ඉස්සුදියක්. දැන් තේ බොන්න යන්නේ. අපි බලමු අපි දැන් ලෑස්ති වෙලා උදේට කාලා. පොඩ්ඩක් 5 මිනිත් පොඩ්ඩක් මේ අවුව එනවා යනවා. ඔව් නේ. එහෙම මෙව්ව එකක් තියෙන්නේ. වැස්ස නැත්තම් ඇති. අපි බලමු අපි අද මොනවද කරන්න කියලා. ඉතින් ප්ලෑන්ස් නැහැ තාම. ප්ලෑන්ස් නැහැ. no plans. තේක පීලා එන්න. එන්න. සුවඳයි. කාන්නේ ලෝණ සුදු ලෝණද? ඇයි දුමුරු පාට? දුමුරු පාට එනවා. ඕකට මේව ටිකක් දාන්න. මේ සිලන්ත්‍ර මුල්. කොත්තමල්ලි කොළවල මුල දාන්න. දෙන්න. අපේ චෝනකගේ චිකන් එක මාර රහ පාටයි. මාර සුවඳයි. ටෝස් කරා. ඊ සොසේජස් ඊ හදපු සලාඩ් එකත් තාම හොඳට තියෙනවා. නරක් වෙන්නේ නැහැ කෑමේ. කන්න. ටකලා කන්න නිවෙනව නැත්තම්. මේ දුම් දානක විනාඩියයි තියෙන්නේ. ඔව්. නෑ. ඔයන්ට හදේ. දැන් වෙලාව 2:00 අපි දැන් තමයි එළියට යන්න හදන්නේ. ඒ කලින් වැස්සා ඒකයි. ඔව් වැස්ස දැන් හොඳට ඔබ පායලා තියන්නේ. දැන් කර වෙන අවුවත් තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ කොහෙටද? අපි යනවා ජැග්‍රෝ යනවා. හයිලන්ඩ් යනවා. අර අරකට යනවා තිබ්බොත් වෙලා තිබුණොත් කොහෙටද? ස්ට්‍රොබෙරි අනික් ෆාම් එක. ස්ට්‍රොබෙරි ෆාම් එකට නෙමෙයි. අපි මේ ග්‍රෙගරියන් ජෙට් ස්කී පාදින්න. අපි දැන් යමු. අපි ආවා හයිලන්ඩ් ෆැක්ටරි එක බලන්න. අද බටර් විතරයි හදන්නේ. ඒක අපිට බලන්න පුළුවන් වෙයි. හරි සීතලයි මතක. ඇතුළේ වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි තනියෙන් ගිහිල්ලා එන්න. අපි ආවා ෆැක්ටරි එකට ගිහිල්ලා අපි මැෂින් දැක්කා. හොඳට කියලා දුන්නා. ඔව්. මෙතන හොඳයි හැමදේම කියලා දෙනවා. ගොඩක්ම ඉස්කෝලේ යන ළමයින්ට වගේ නා. හොඳට වටිනවා. අපේ ගියපෙලේ නම් කියලා දුන්නේ නැහැ අපිට. අබේවල නිකන් වීඩියෝස් දාලා තියෙනවා. මේක හොඳට එක්ස්ප්ලেইন කරනවා. ඔව් අනිත් එක ඔබේල ගොන්නයි. අනිත් එක විශේෂම දේ තමයි ෆ්‍රී යෝගට් එකක් හම්බ වෙනවා. එක්කෙනෙක්ට ටිකට් එක වෙන්නේ රුපියල් 100යි. ඒ 100ට රුපියල් 70ක යෝගට් එකක් නිකනුත් හම්බ වෙනවා. මෙතන කුරුල්ලන්ගේ ආව තියෙනවා. අයියෝ. කලිසමෙත් ගියලා අර පැත්තට ගියලා. අයියෝ. නම ලින්ක් එකක් දෙනවා ඔකට තීදක. නෝ ටිෂු තියෙනවා. ටිෂු තියෙනවා. හොඳ වැස්සක් එනවා කියනවා කියලා තියෙනවා. මේ මගේ මේ කරාබු පැටලිලා මේ මාස්ක් එක ගලවන්න. මාස්ක් එක කරාබු පැටලිලා. කවුන්ට් එක මොකක්ද නැහැ එතන. කිලෝ 25 එකක් වෙනවා නේද උගල? ඔව් අපි ඉතින් කිලෝ 25ක් කරමු. නෑ මම. මම ඊළඟ කිරි පිටි බීලා නැහැ. මම ඉන්නේ මන්නාන. මම බීලා තියෙනවා. මෙල්බන් එක. මං හිතන්නේ මිල්ක් කියන එක තමයි brand company name එක මේක brand name එක. දැන් අපිට දෙන්නේ කනික් පැත්තට.
ටැමිල් ඒත් කොම්ලට යෝගට් එකක් අරන් දුන්නා. බලන්නකො ලස්සන රත් දෙකෙන් අල්ලන් කන විදිය. අපි ආපෙලේ ගණන් ගත්තේ අපි. ඔව්. අපි ආව ජැග්‍රෝ එකට. අපි ගත්තා චීස් කේක්, ස්ට්‍රොබෙරි චීස් කේක් ස්ලයිස් එකක්. මොනවද ගාලා වට්ටගස? අපි කාලා බලමු කොහොමද කියලා. සීතලයි. අඹුල් සීතලයි සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා තියෙන්නේ දැන්. මීදුමෙන් වැසී මරහයි. අපි තව ස්විස් රෝල් එකක් ගන්නවද කියලා හිතුවා. මේක කාලා බලලා ගන්න. වැඩි වුණොත් චොක්ලේට් එක බඩ දෙන්න. බෙල්ල එක දෙහිය දිස්. ඒගොල්ලෝ ඒකට නිකන් අර ස්ට්‍රොබෙරි ජෑම් වගේ ඒවත් දාලා තියෙනවා ෆ්‍රෙෂ් ස්ට්‍රොබෙරිස්. අබ අපේ හොට් චොක්ලට් එක ආවා. අපි ආයෙ ආවා කුමාර හොටෙල් එකට. බත් කන්න දවල්ට කාලා නෑ තාම. යක් සීතලයි. සීතලයි. මීදුමේ වැහිලා තියෙන්නේ දැන් ඔක්කොම. අපිට ගෙගර යන්න වෙලා නෑ. මං චූ කරේ නෑ. මෙතන පොඩි ළමයි චූ කරේ. ඇයි දැන් එන්න ඕනේ කියලා? බත් එක සීතල වෙලා තියෙයි ඔච්චර ඔහෙ ගිහින්. මෙතනට ඇවිල්ලා බොන්න උතන බෑ. මෙතනට ඇවිල්ලා බොන්න උතන බොන්න බෑ. අද බත් එකට තියෙනවා පරිප්පු, ගෝවමල්, අපි චිකන් කෑට් තුනක් දාලා තියෙනවා. බණ්ඩක්ක තියෙනවා. මෙතන මොනවද තියෙන්නේ? අතට බෝන්චි දුව. නෑ. මාළු මෙරිස්. මගේ මල් මුරුක්කුත් තියෙනවා. The next day. Good morning. අද අපි නෝරෙලියෙන් යන දවස. ඊයේ රෑ අපිට කන්න බැරි වුණා. අපි හවස කාලානේ ආවේ. එහෙම
අපිට ඇවිල්ලා මහන්සියටත් එක්ක නිින්ද ගියා. දැන් මම හිතන්නේ 10 පහ වෙලා. 10ට තමයි මෙහි චෙක් අවුට් එක. අපි දැන් යන්න ඕනේ. අවුව තියෙනවා. අද හොඳට අවුව වැස්ස අපි දවසේ තිබ්බේ නෑ. අපි ආපු පළවෙනි දවස් දෙකේම වැස්ස හොඳටම. ඉතින් මම කාණේ පළවෙනි දවස් දෙක මුකුත් කරගන්න බැරි වුණා. හැබැයි අපි ඉතුරු දවස් ටිකේ පුළුවන් ටික කරා. හැබැයි අපි ගොඩක් දේවල් තව කරන්න හිටියා. ඒ වැස්සත් එක්ක මේ කරගන්න බැරි වුණා. කමන්නේ අපි ආයෙ ලබන අවුරුද්දේ ඇවිල්ලා ඒ ටික කරා. එහෙනම් අපේ මේ නුවරඑළිය සීරීස් එක මේ වීඩියෝ එකෙන් ඉවරයි. අපේ වීඩියෝස් ටික දිගටම බලපෑයට ගොඩාක් ස්තුතියි. අපි තවත් vlog එකකින් හම්බෙමු. බයි. අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න, share කරන්න. බයි.